අයිබෝන් හැමෝම හොයන පැලවත්තේ ගුටි කෙලිය ටිල්වින්ට ගහලා රෝහල් ගත වෙලක් ඉඳලා මේක තමයි දැන් මේ සෙනසුරාදා දවසේ මේ 9 වෙනිදා වෙන විට රට පුරාම අර කපිල චන්ද්‍රසේනගේ මරණයට පස්සේ ඊට නොදෙන විදිහට කතා බහට ලක්වුණු මාතෘකාවක් තමයි ටිල්වින් සිල්ලාට ජයපී ප්‍රධාන ලේකම්වරයාට ජයපී අධ්‍යාත්මික නායකයාට ගහලා. දැන් මේකේ කතාවක් ගියා මේ ටිල්වින්ට ගහන්න ඉන්නේ මොන జగතද? ටිල්වින්ට ගහලා තියන්නේ කේ.ඩී. ලාල් කාන්තද? ඇත්ත කතාව මොකද්ද? අපි මේකේ ඇත්ත කතාව ගැන තමයි කතා කරන්න සූදානම් වෙන්නේ. දැන් බැලුමට මධ්‍යස්ථව මේ ගැන හිතලා බැලුවොත් සමහර විට මේ ටිල්වින්ස්ලට ගහපු කතාව අතේරෝලක් වෙන්න පුළුවන්. ඒක ජනතා විමුක්ති පෙරමුණේ පැත්තෙන්ම එළියට දාපු අතේරෝලක් වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ආණ්ඩුව මේ වෙලාවේ ඉන්නේ තාම අපහසු තත්වයක. ගල්ලංගරු වංචාවෙන් පස්සේ ආණ්ඩුවට ඊටාම හොඳම නැති තත්වයට ආණ්ඩුවපත් වුණා. අවුරුදු එකමාරේ උච්චතම අවස්ථාව තමයි මේ ආණ්ඩුවේ ගල්ලංගරු වංචාව සම්බන්ධව විපක්ෂය කරපු හෙළිදරව්ව. ඊට පස්සේ ආවා මහා භාණ්ඩාගාරයේ ඇමරිකන් ඩොලර් මිලියන 2.5 වංචාව. ඊළඟට රංග රාජපක්ෂව අභිරහස් රෙස ඝාතනය වීම හෝ සිය දිවි නසා ගැනීම. ඒත් එක්කම තමයි මේ කපිල චන්ද්‍රසේනගේ සිය දිවි නසා ගැනීම හෝ ඝාතනය එළියට ආවේ. දැන් මේකත් එක්කම රටේ ජනතාව අතර ඇතිවෙච්ච මතයක් සහ ජනතාව අතර කිසියම් භීතියක් ඇති වෙන්න ගත්තා. මොකද්ද මේ? කිසියම් මේ රංග රාජපක්ෂගෙන් පටන් ගත්තාම කපිල චන්ද්‍රසේනගෙන් මේ ඝාතනයත් හෝ සිය දිවි නසා ගැනීමත් එක්ක මේ රටේ භීෂණ රැල්ලක ආරම්භයක්ද මේ 1997 1971 ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය 1988 89 ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ඇති කරපු භීෂණය. ඒ භීෂණය වගේ ඒ භීෂණයට ගමන් ගන්නා මාර්ගය ආරම්භ වීමක්ද මේ කියන එක කතා බහට ජනතාව අතර ඇති වෙමින් තියෙනකොට තමයි මේ ජයපී ප්‍රධාන ලේකම්වරයාට පහර දීමක් ගැන කතාව එළියට එන්නේ. ඇත්තටම මේ කතාව සමාජ මාධ්‍යකරුවන් සහ මේ රටේ ප්‍රවෘත්ති පිළිබඳ උනන්දුවක් දක්වන අයගේ නෙත ගැටුම සහ ගොඩක් අය විශ්වාස කරන්න පටන් ගත්තේ අර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ හිතවතා, ඒ වගේම ටිල්වින් සිල්වා ප්‍රධාන ලේකම්වරයාගේ හිතවතා, ලන්ඩන් වල දේශපාලන රැකවරණ මත ඉන්න උයිඳු කුරුකුලසූරිය රාව්‍ය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා Tamanගේ මුහුණු පොතේ තබපු සටහනක් එක්ක අදින් පයින් ගහගෙන නේද? හරිම ඛේදනීයයිලු. මේ වගේ අදහසකින් උයිඳු කුරුකුලසූරිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා Tamanගේ මුහුණු පොතේ සටහනක් තැබුවා. ඇත්තටම දැන් මේ උයිඳු කුරුකුලසූරිය කියන්නේ රාව්‍ය පුවත්පතේ හිටපු ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්. ඒ වගේම ඔහු මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තුලදී ඔවුන් තමයි ඇත්තටම අර ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඒ වගේම ඇතැම් අභිරහස් ඝාතන සිද්ධීන්, ඒ වගේම විවිධ වාචා දූෂණ සිද්ධීන් සම්බන්ධව රාව්‍ය පුවත්පතෙන් ඔහු අනාවරණයන් කරමින් කටයුතු කරපු ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියෙක්, මාධ්‍ය කාර්යභාරය ඉටු කරපු කෙනෙක්. කෙසේ හෝ දේශපාලන රැකවරණ මත රටවල් කිහිපයකට ගමන් කරලා අවසානයේ දැන් ඉන්නේ බ්‍රිතාන්‍යයේ. ඔහු ටිල්වින් සිල්ලාගෙත් අනුර කුමාර දිසානායකගෙත් ඒ වගේම ලාල් කාන්ත ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පසු කාලීන හිතවතෙක්. ඒ වගේම තමයි ආණ්ඩුවපත් වුණාට පස්සේ උවිදු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා අනුර කුමාර ගැන අනුර කුමාර දිසානායක සහ මේ මාලිමා ආණ්ඩුවේ ඇතැම්
විවේචනයට ලක් කළ යුතු දේවල් සම්බන්ධව ඔහු මැදහත් විදිහට විවේචනය කරපු කෙනෙක්. එතකොට සමාජයේ මේ පහුගිය අවුරුදු එකමාරක කාලය තුල උින්දු කියන දේවල් සමාජ මාධ්‍යයේ ඇත්තටම ඔහු ඒ විශ්වාසය ආණ්ඩුව ඇතුළත සමහර දේවල් ගැන කියපු දේවල් ගැන මහජන විශ්වාසයක් ඇති වුණා. ඉතින් ඒත් එක්කම තමයි මේ උින්දු ජේෂ්ඨ මාධ්‍යවේදියා දාපු පෝස්ට් එකත් එක්කම තමයි සමාජ මාධ්‍යයේ මේ කතාව පැතිරෙන්න පටන් ගත්තේ ටිල්වින් සිල්ලට ගහලා කියන කාරණය. දැන් අපි නිකම් බැලුවොත් ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ සංවිධානගත විනයක් සහිත ඒ වගේම ඊටාම සැලසුම් සහගත පක්ෂයක්. සංවිධාන යාන්ත්‍රණය ඊටාම සැලසුම් සහගතයි, නිශ්චිතයි. දිස්ත්‍රික්ක මට්ටමින් ඊළඟට ආසන මට්ටමින් ඊළඟට කලාප මට්ටමින් ඊළඟට කොට්ටාශ මට්ටමින් ගම් මට්ටමින් මේ සියලු ආකාරයට උන්ගේ සංවිධාන ජාලය දැනට වසර ගණනාවක සිට පවතිනවා. ඒ කියන්නේ 1971 ජෛව බිඳවැටීමෙන් පස්සේ නැවත 1988 89 ජෛව බිඳවැටීමෙන් පස්සේ ඔවුන් ක්‍රමානුකූලව 1994 දී නිහාල් ගලප්පති මල්බදුනින් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන තුරු ඒ දක්වා සෝමවංශ අමරසිංහලා ඒ වගේම විමල් වීරවංශලා නන්දන ගුණතිලකලා ඇතුළු කණ්ඩායම් ජනතා විමුක්ති ප්‍රමුණ ඊටම සංවිධානගත කරවන්නට ඒ අවුරුදු 17ක 18ක කාලය තුල ඔවුන් කටයුතු කරමින් තිබිලා තමයි ඔවුන්ගේ පක්ෂය තහනම් වෙලා තිබිද්දී තමයි ඔවුන් ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ යටතේ මැතිවරණයට 1994 දී නිහාල් ගලප්පති ඉදිරිපත් කරලා පසුව ඔවුන්ගේ අපේක්ෂක ජනාධිපතිතුමනි දින කිහිපයක් තිබිදී ඉල්ලා අස් කරගෙන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට සහයෝගය පළ කරා ජනාධිපතිවරණයේදී. මේ විදිහට ඔවුන් ඊට පසුව තමයි ඔවුන් ඇතරම ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වෙවි ඇවිල්ලා තමයි මේ මාලිමාව හදලා සංධානයක් හදලා ඔවුන් රාජ්‍ය පාලන බලය ගත්තේ. දැන් ඔවුන්ගේ අපි කියන්නේ අර සංවිධානගත ජාලය පක්ෂයේ තියෙන. එහෙම පක්ෂයක ආණ්ඩු බලය නොමැති කාලය තුල පවා විශේෂයෙන් 1989 ඉඳලා 2024 දක්වා ඔවුන්ට ආණ්ඩු බලය තිබුණේ නැහැ. ඒ දක්වා ජනතා විමුක්ති ප්‍රමුණේ පක්ෂ කාර්යාලයේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා පක්ෂ ප්‍රධාන ලේකම්ට පහර දීලා එන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ තරමට ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂකව සහ ඒ පක්ෂය තුළ තියෙන යාන්ත්‍රණය ඇතුලේ එවැනි දෙයක් කිරීමට හැකියාවක් නොමැති බව කාටත් පැහැදිලි වෙනවා. එතකොට දැන් ජයපට ආණ්ඩු බලය විධායක ජනාධිපති ධූරයේ බලයක් තියෙද්දි ඒ වගේම දැන් වැඩි වශයෙන් කියවෙන්නේ ජනාධිපතිවරයා ඉන්නේ පළවත්ත කාර්යාලය කියන එක. ඔහු වැඩි වශයෙන් ඉන්න ස්ථානේ ඔහු ජනාධිපතිවරයා කල්නොත් හිටපු ස්ථානේ. එතකොට ඒ වගේ තැනක කොහොමද ආරක්ෂාව කියන එක තර කරලා තියෙන්නේ ඒ ජනාධිපතිවරයාට හිමි යුතු ආරක්ෂාවක් නිසා. එතකොට එවැනි තත්ත්වයකදී කොහොමද ඒ වගේ තැනකට ගිහිල්ලා ජවිපේ ප්‍රධාන ලේකම්වරයාට පහර දීලා පක්ෂය තුළ ඉන්න කාඩර්වරයෙකුට එළියට එන්න පුළුවන්. ඒක ඔවුන්ගේ විශේෂයෙන්ම රාජ්‍ය ආරක්ෂාව සහ ඔවුන්ගේ පෞද්ගලික පක්ෂයාන්ත්‍රණයේ තියෙන ආරක්ෂාව ඇතුළේ ඒක කළ නොහැකි දෙයක් බව තමයි සාමාන්‍ය ඕනෑම බුද්ධියක් තියෙන කෙනෙකුට සාමාන්‍ය විචාර බුද්ධියක් තියෙන කෙනෙකුට පැහැදිලි වෙන කාරණේ. එතකොට මොකද්ද මේ කතාව මොකද්ද මේ? ඇත්තටම ටිල්ලින්ද ගහපු කතාව සමහර විට මේ රංග රාජපක්ෂ ඝාතනේ ඉන් ආණ්ඩුවට දැඩි හානියක් සිද්ධ වුණා. භාණ්ඩාගාරයේ වෙච්ච වංචාවේ කාරණයක් එක්ක ඇමරිකන් ඩොලර් මිලියන 2.5 මේ කතාව රංග රාජපක්ෂ අභිරහස් මරණය වහන්න දාපු සමහර විට දාපු නාට්‍යයක් වෙන්න පුළුවන් මේ ටිල්ලින් සිල්ලට ගැහුවා කියන කතාව. ඒ නිසා ඇත්තටම ඔය ජවිපේ හිටපු බොහෝ
ජයපෙන් ඉවත් වුණ අය දක්වලා තිබුණ අදහස් තමයි සාමාන්‍යයෙන් පක්ෂාන්තරණය තුල තියෙන විනයත් එක්ක පක්ෂය ඇතුලේ සාමාන්‍යයෙන් ඔබ බලන් කියලාවත් එහෙම කතා කරගන්නේ නැති තරමට විනයක් තියෙනවා. ඔවුන්ගේ විවේචන තිබුණත් කෙස් පැලන තර්ක තිබුණත් සාමාන්‍යයෙන් ඔවුන් අර දක්ෂිණාංශක පක්ෂ වගේ අපි ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මේ වගේ පක්ෂවල ඇතුලේ පක්ෂ ඇතුලේ වාද විවාදවලදී ඇතම් වෙලාවට කුණුහරුප කියා ගන්නවා, බැන ගන්නවා, ගහ ගන්නත් යනවා. එක්තරා අවස්ථාවකදී බහල් තිබුණ අර කිහිලිය රබුක් වැල්ල පක්ෂ මාරු කරන්න ඔන්න මෙන්න තියලා එහෙම නැත්නම් මේ අර කරු ජයසූරියව නායකත්ව සටනට දාලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දේ විමර්ශන අවස්ථාවේදී කිහිලිය රබුක් වැල්ල එවකට UNP මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහට ගහන්න ඔහුගේ රනිල්ගේ කෝඩ් බයෙන් ඇල්ලුවා කියලා. එතකොට බුද්ධික පතිරනලා රනිල්ට ප්‍රසිද්ධිය වෙන්නා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මුති. හැබැයි ඒ විදිහට සාමාන්‍යයෙන් ජනතා විමුක්තිවරණ ඇතුලේ එහෙම ඔබ බලංගවත් පක්ෂ නායකයාට නායකත්ව මණ්ඩලයට එහෙම නොකියන තරම් කියන්නේම නැහැ. ඒක සීරෝ. එහෙම තත්ත්වයක් තුළ කොහොමද එවැනි විනයක් තියෙන පක්ෂයක මේ ටිල්ලින් සිල්ලට ගහන්නේ? ඒත් එක්කම තමයි කියවෙච්ච දෙයක් තමයි ඇත්තටම ටිල්ලින්ට ගහන්න පුළුවන් නිකන් හරි තරවටුවක් හරි කරන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා නම් ඒ කේ.ඩී. ලාල්කාන්ත කියලා. හැබැයි ඔහු අමාත්‍යවරයෙක් විදිහට හිතන්න අමාරුයි මේ වගේ අවස්ථාවක ලාල්කාන්තට ගැහුවද ලාල්කාන්ත විසින් ටිල්ලින් සිල්වට ගැහුවද කියන කාරණය. දැන් ඊට පස්සේ වෙච්ච දේ තමයි දැන් තව කාරණයක් තියෙනවා මධ්‍යස්ථව බැලුවොත්. ඊළඟ කාරණේ තමයි දැන් ওই ජනතා විමුක්තිවරමුණේ කචල් ගැන පළවත්ත පුපුරලා පළවත්ත ගිනි අරගෙන මේ වගේ කරුණු මේ ආණ්ඩුව ආවට පස්සේ කීප සැරයක්ම එළියට ආවා. හැබැයි ඒ එළියට ආපු කිසිම අවස්ථාවකදී ජය ප්‍රධාන ලේකම්වරයා ඒකට උත්තර දෙන්න එළියට බැස්සුවත් මාධ්‍ය සාකච්ඡා තිබ්බවත් පෙනී හිටියවත් ප්‍රසිද්ධ මාධ්‍ය පෙනී හිටියවත් නැහැ. හැබැයි දැන් මේ ටිල්ලින්ට ගැහුවගෙන ප්‍රවෘත්තියත් එක්කම ජය ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්වා ඔවුන්ට හිතවත් YouTube නාලිකාවකට ඇවිල්ලා සම්මුඛ සාකච්ඡාවක් දෙනවා විනාඩි 30ක විතර. එහිදී නිවේදකයා ටිල්ලින් සිල්ලාගෙන් අහනවා ප්‍රශ්න කිහිපයක් පටන් ගන්නෙම ඔබ රෝහල්ගත වෙලා හිටියද? ඔබ ගුටි කෑවද? පළවත්ත ඇතුලේ ගැටුමක් තිබුණද? රණ්ඩුවක් තිබුණද? මේක අතේ රෝලක් නේද? කියලා ඔහු කටට උත්තරේ දීලා නිවේදකයා අහනවා ටිල්ලින් සිල්ලාගෙන්. ඔව් ටිල්ලින් සිල්ලා කියනවා ඔව් පහුගිය කාලේ මේ සමාජ මාධ්‍ය විලායටයි විපක්ෂයේ අයටයි අමුතු කලබලයක් තිබුණා. ලොකු කලබලයක් තිබ්බා. ඒ කලබලයේ ගොඩක් මේ වැඩි වුණේ අපි අර මැයි පළවෙනිදා ලංකාවේ දිස්ත්‍රික්ක 21ක යෝධ මැයි රැලි 21ක් තියලා අපි ලංකාවේ අපේ පක්ෂයට ඡන්ද දුන ජනතාව සියලු දෙනා එකතු කරා නම් වගේ අදහසක් කියමින් ඔහු කිව්වා මේ රැලි 21ේම සෙනඟ එකතු කරා නම් ඇත්තටම ආණ්ඩුවේ ජනතා බලය නොසැලී නොකැඩී ජනතා බලය ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ තිබුණා හා සමානව ජනතා බලය තිබෙනවා කියන එක විපක්ෂයට ඔප්පු වුණා. ඒ ඔප්පු වීමත් එක්ක තමයි විපක්ෂයේ විසින් මේ හදපු කතාව පළවත්ත ගිනිගනි පළවත්තේ ගුටි කෙලියක් කියන කතාව කියන එක තමයි ටිල්ලින් සිල්ලා අවධාරණය කළේ. ඒ වගේම ඔහු කිව්වා මේ මැයි රැලි 21 ලෝක දේශපාලනයේ ලෝක වාර්තාවක්. යම් දේශපාලන ව්‍යාපාරයක් මේ ආකාරයට මැයි රැලි 21ක් පවත්වන ලෝක ඉතිහාසයේ ලෝක දේශපාලනයේ ඒ අපි තමයි කියලා. හැබැයි ඉතින් මැයි රැලි ටික නුවරඑළිය මැයි රැලි හැර ඉතුරු මැයි රැලි සියල්ල අසාර්ථක බවත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ජවිපේ සාර්ථක වෙන කිසිම අවස්ථාවක සාර්ථකයි කියලා කියන්නේ අසාර්ථක වෙනකොට තමයි ඕන් අසාර්ථක වෙනකොට තමයි ඕන් සාර්ථකයි කියලා කියන්නේ. ඒ නිසා ඒ න්‍යාය අපිට පිළිගන්න වෙනවා. එතකොට දැන් ඔහු ඒත් එක්කම කිව්වා මේ දැන් නඩු ටිකක් ආරම්භ වෙලා යනවා. දැන් විපක්ෂයේ බය වෙලා ඉන්නේ. ඒක තමයි මේ
ටිල්වින්ට ගැහුවා කියන අතේ රෝලේ ඇත්ත කතාව කියලා ටිල්වින් කිව්වා. ඒ වගේම තමයි මේ ටිල්වින් සිල්ලා ඉතාම හොඳ පණිවිඩයක් විපක්ෂයට දුන්නා. ඒ තමයි විපක්ෂය ආණ්ඩුව පෙරලන්න උපාය මාර්ග සැලසුම් හදන්න දන්නේ නැහැ. ඕන්ට තියෙන්නේ අර එදා වෙල ටෝස් මානසිකත්වයක් පමණයි කියන එක ඔහු ටිල්වින් සිල්ලා කිව්වා. දැන් ටිල්වින් කියන කතාවේ සත්‍යයක් තියෙනවා. ආණ්ඩුවට සැලසුම් සහගතව විපක්ෂයට සැලසුම් සහගතව ආණ්ඩුව පෙරලන්නවත් ආණ්ඩුවට දැනෙන්න යමක් කරන්නවත් එවැනි හැකියාවක් නැහැ කියන චෝදනාව එක් අතකට අපිට පිළිගන්න වෙනවා. මොකද විපක්ෂ නායකවරයා සජීව නායකවරයා විදිහට ඉන්නවා මිසක් විපක්ෂයට නායකත්වය දෙන්නේ නැහැ. විපක්ෂයේ පක්ෂවලට නායකත්වය දෙන්නේ නැහැ. එතකොට ටිල්වින් කියපු තව කාරණයක් තමයි මේ දැන් විපක්ෂයේ අයට නඩු වැටෙනකොට මැයිරල් ටික දැකලා බය වෙලා ඉන්න විපක්ෂයේ අර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කීප දෙනෙක් රැට නිින්දෙන් නැගිටලා උදේට නැගිට්ටාම දැකපු හීන වගේ මොකක් හරි හිතලුවක් අතේ රෝලක් ගහනවා කියලා. මේක තමයි ටිල්වින්ගේ උත්තරය. දැන් තියෙන ප්‍රශ්නේ තමයි එතකොට මෙහෙම ටිල්වින් සිල්ලා කියන එකෙත් යම් විදිහක තියෙනවා අපිට ගත යුතු දෙයක්. හේතුව තමයි සාමාන්‍යයෙන් එහෙම ගැටුමක් ඇති වුණා නම් ඔහු මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා කතා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට සැකයක් තියෙනවා සමහර විට එවැනි සිදුවීමක් සිදු වුණාද කියලා හිතන්න අවකාශය තිබෙනවා. මේක මධ්‍යස්ථව ගත යුතු නිසා. දැන් මේක ගැන අවසාන වශයෙන් අපි කියන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙච්ච රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රියන්ජිත් විතාරණ ඔහු පසු කාලිනව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා බවට පත් වුණා. ඔහු අර ඔහුගේ රටේ රාළ කියන Facebook පිටුවේදී ඔහු ලියලා තිබුණා ටිල්වින්ට ගැහුවා කියන එක විශ්වාස කරන්න බෑ. මේක බොහෝ දුරට විපක්ෂයට දීපු ආතල් එකක්. මේකේ ඒ වගේම තමයි මේ විපක්ෂයට මේ ආතල් එක දීපු එකත් එක්කම මේ එන්නේ භීෂණයක පෙරනිමිති. ඒ වගේම තමයි ඔහු කිව්වා අර JUP එක මාලිමාව මැයිදිනේදී තෝරාගත්ත ඔවුන්ගේ තේමා පාඨය ජනරජයට ජනබලයක්. ඔවුන් කියුවේ ප්‍රියන්ජිත් විතාරණ කියන විදිහට මේ ජනරජයට ජනබලයක් කියන එක ඇතුලේ තියෙන්නේ ඔවුන්ට ජනබලය ගිලිහින් යනවා. ඔවුන් ඊට පස්සේ මුදා හරින්න සූදානම් වෙන්නේ රාජ්‍ය භීෂණය. එහෙම නැත්නම් ජවිප භීෂණය කියලා. ඒ නිසා මේ වගේ ආතල් කතා එක්ක ඊළඟට භීෂණයේ පෙරනිමිති එන්න පුළුවන් කියන එක තමයි ප්‍රියන්ජිත් විතාරණගේ අර්ථකථනය උනේ. එතකොට අපි බලන්න ඕනේ ඉදිරියට මේ රටේ 1971 වගේ භීෂණයක් 1988 1989 වගේ භීෂණයක් රටේ ඇති වේද කියන කාරණය ගැන අපිට ජනතාව විදිහට අවධානයෙන් ඉන්න සිදු වේවි. දැන් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපිට හිතන දේ නම් මධ්‍යස්ථව මේ කරුණු විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ බොහෝ දුරට ටිල්වින් සිල්ලට ගහලා නැති වෙන්න පුළුවන්. මේ ආණ්ඩුවට ආපු ගල්ලංගුරු වංචාවේ චෝදනාව පරපතල චෝදනාවක් ආණ්ඩුවේ උච්චතම බිඳ වැටීමේ ආරම්භය එතන. ඊට පස්සේ භාණ්ඩාගාරයේ මූල්‍ය වංචාව එම මූල්‍ය වංචාවේ ප්‍රධාන සාක්ෂිකරු අභිරහස් ලෙස ඝාතනය වීම රංග රාජපක්ෂ. ඉන්පසුව එයාබස් කනදනුවේ සම්බන්ධ චෝදනා ලැබු සිටිගේ ඒ වගේම ඒ චෝදනා ලැබ සිටි කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තමන්ට මරණීය තර්ජන කර බියටපත් කර එහෙම නැත්නම් අර ඔව් ඒ ප්‍රකාශවල තියෙනවා ඒ මරණීය තර්ජන හා සමාන වචන මොනවද අර කෙහෙලියේ නඩුවේ වෙච්ච කෙනාට කෙහෙලියේ නඩුවේ සාක්ෂි දෙන්න හිටපු කෙනාට වෙච්ච දේ දන්නව නේද? ඔහු එල්ලිලා මැරුණා. ඔයත් මේ මහ එකාගේ පොඩි එකාගේ නම් ටික කිව්වේ නැත්තම් තමුණුත් මහ එකාගේ පොඩි එකාගේ නම් ටික කිව්වේ නැත්තම් තමුන්ටත් වෙන්නේ බිල් වල දාගන්න කියලා ඔහු දිවුරුම් ප්‍රකාශයේ කපිල චන්ද්‍රසේන කියලා තිබුණා. එතකොට දැන් කපිල චන්ද්‍රසේනගේ
මරණයත් සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද කියලා සැකයක් තියෙනවා. ඒත් එක්කම තමයි දැන් අර ප්‍රියංජිත් විතාරණ කියන විදිහේ භීෂණයක්ද මේ ආරම්භ වෙලා තියෙන්නේ කියන ප්‍රශ්නය අපි හමුවේ තියෙනවා. කෙසේ වෙතත් අපේ සාධාරණ මතය නම් ටිල්වෙන්ට ගහලා නැතුව ඇති. ගහන්න නැතුව ඇති කියන එක තමයි. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා. ජනාධිපතිවරයාගේ ටිල්වෙන් සිල්ලාගේ මිත්‍රයා උයින්දු කුරුකුල සූර්ය විසින් ඉන්පසුව සමාජ මාධ්‍යයේ දාලා තිබුණ මේ පෝස්ට් ටික අපි කියවන්න ඕනේ. මේ පෝස්ට් ටික කියවලා බලනකොට තේරෙන්නේ මොකද්ද? ඇත්තටම ටිල්වින්ට ගහලාද කියලා ආයසකයක් එනවා. ඒ නිසා ඒ ගැන තමයි අපිට නැවත හිතලා බලන්න වෙන්නේ. උයිදු දාපු පෝස්ට් කීපයක තියෙනවා ඔහු කියලා තියෙනවා මේ මම කිව්වේ නැහැ පැලවත්තේ ටිල්වින්ට ගැහුවා කියලා. මගේ යාළුවෝ දෙන්නෙක් ගහපු කතාවක් තමයි මම Facebook එකේ දැම්මේ. හැබැයි මේක අරගෙන තමයි මේ සමහර අය දිව්වේ කියලා. ඊළඟට ආය ඔහු කියලා තිබුණා තව කාරණයක් මොකක්ද? ඒ තමයි රණ්ඩුව බේරුවේ අරයා. පැලවැත්තේ ගුටියේදී රණ්ඩුව බේරුවේ අරයා. ඊළඟ කතාවක් ඔහු කියලා තිබුණා Facebook එකේ ලාල්කාන්ත නෙවෙයි ගෙහුවේ. ටිල්වින්ට කියලා. ඉතින් මේවත් එක්ක අපිට ආයසකයක් එනවා. ඇත්තටම ටිල්වින්ට ගහලාද? ටිල්වින්ට ගහලා ඔහු රෝහල්ගතව හිටියද දතක් ගැලවිලා කියලා ආයෙත් ප්‍රශ්නයක් එනවා. ඉතින් මේ සියල්ල කෙසේ වෙතත් තව දෙයක් විය යුතුයි. මේ පිටුපස මේ ටිල්වින්ට ගැහුවා කියන මේ විපක්ෂයට දෙන ආතල්‍යයක් එක්කම අතේ රෝලක් නම් ඒ විපක්ෂයට දෙන ආතල් එකක්. ඒ ආතල් එකක් එක්කම මැයි 12 මහින්ද රාජපක්ෂ මහත්තයාව අල්ලස් කොමිසමට කැඳවලා තිනවා. ඇතැම් විට මහින්ද රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට ගන්නත් පුළුවන්. ශ්‍රීමාන් බන්දනාගාරගත කරන්නත් ඉඩ තියෙනවා. මොකද ජයිපි හැම වෙලාවෙම ඔවුන් වමට සිග්නල් දාලා දකුණට හරවනවා. මේ දැන් ටිල්වින්ට ගැහුවා කියන කාරණේ වමට සිග්නල් දැම්මා වගේ එකක් වෙන්න පුළුවන්. දාලා දකුණට හරවනවා වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා විපක්ෂයේ විදිහට ඒ මහින්ද රාජපක්ෂ විතරක් නෙවෙයි සජිත් ප්‍රේමදාසටත් චම්පික රණවකටත් නාමල් රාජපක්ෂ මහත්තයාටත් මේ සියලු දෙනාටම මේ ප්‍රශ්නේ එහෙම නැත්නම් මේ අවදානම තිබෙන බව පමණක් මතක් කරන්න පුළුවන්. ඒත් එක්ක ප්‍රියංජිත් විතාරණලා කිව්ව විදිහට විපක්ෂයට මේ විදිහට ආතල් දීලා රාජ්‍ය භීෂණයක් එහෙම නැත්නම් ජවිප භීෂණයක් ඉදිරියට එන්නත් පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව අපි අවධානයෙන් සිටීම සමයි වැදගත් වෙන්නේ.